බොන්ෂූ පැරිස් වල ඉඳලා ලංකාවට ඕඩර් කරලා තියෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් මොනවද කියලා පෙන්වන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම අපි බලමු මෙන්න මේක The Ordinary එකේ ග්ලයිකොලික් එක්ස්ෆෝලියේටින් ටෝන එක. මේක ලොකු සයිස් එක. ඔයගොල්ලන්ට පුළුවන් මිලිලීටර් 100 බෝටල් එක උනත් මිලදී අරගන්න. ඉතින් ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක ගත්තොත් ගොඩාක් රිසල්ට් ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. සම්පූර්ණ ෆේස් එකට, නෙක් එකට, ඒ විතරක් නෙමෙයි වැලමීටට, අන්ඩර් ආම්ස් වගේ අඳුරු වෙලා තියෙන තැන්වලට හරි විදිහට පාවිච්චි කරොත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි ඒ. මේ දකින්න ඔයා නයිසිනමයිඩ් 60 මිලිලීටර් ඒ වගේමයි 30 මිලිලීටර් පොඩි බොටල් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි සීරම් එකක් තමයි මේක. හැබැයි හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා. ඔයිල් ස්කින් එකක්, කම්බිනේෂන් ස්කින් එකක්, ඒ වගේමයි ඇක්නි තියෙන ස්කින් එකකට ගොඩාක් කැලපෙනවා මේ නයිසිනමයිඩ් සීරම් එක. දැනටමත් ගොඩක් දෙනෙක් ඒක පාවිච්චි කරනවා. මේ දැන් ඔයාලා දකින්නේ රෙටිනෝල්. රෙටිනෝල් කියන්නේ හොඳ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා ඔයාලා දන්නවා ඇති. අපේ හැම වයසට යනකොට වයසට යෑම පාලනය කරගන්න පුළුවන් හොඳ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි රෙටිනෝල් කියන්නේ. ඉතින් මේක පාවිච්චි කරද්දී හරිම සැලකිලිමත් වෙන්න ඕනේ ස්කින් එකට මුලින්ම හඳුන්වලා දෙද්දී. හැබැයි රිසල්ට් ඉක්මනින්ම හම්බ වෙනවා. ඉතින් 3 දෙනෙක් ඕඩර් කරලා තියෙනවා. හරි මේ තියෙන්නේ The Ordinary එකේ AHA BHA peeling solution එක. ඉතින් ඔයාගේ ස්කින් එක හොඳට පීල් කරලා බේබි ස්කින් එකක් ගන්න. මේක ඇප්ලයි කරලා විනාඩි 10ක් තියලා රිමූව් කරන්න තමයි තියෙන්නේ. මේකත් ගොඩාක් කල් අඳුනලා දීපු ප්‍රොඩක්ට් එකක්. තාමත් හොඳ රිවිව්ස් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේක පාවිච්චි කරලා වෙනස බලන්න. අන්තිමටම ඇල්ෆා බියුටියෙන් ගොඩාක් ෆේමස් ප්‍රොඩක්ට් එකක්. ඒ ගැන කියන්න දෙයක් නැහැ. ආගේ ස්කින් එක හොඳ කලර් එකකට ගෙනල්ලා දෙනවා. මේ තියෙන La Roche-Posay එකේ sun cream එක 50+. ඊට අමතරව ලික්විඩ් ෆෝම් එකනුත් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. මේ තියෙන්නේ කොළ පාට ඉරක් ගිහිල්ලා තියෙන්නේ අන්න ඒක. ඔයිල් ස්කින් එකක් තියෙන ඔයාට තමයි හරියටම ගැලපෙන්නේ. අනිත් එක හරියන්නේ normal to dry skin එකක් තියෙන කෙනෙක්ට. ඉතින් ඔයාට පුළුවන් ලික්විඩ් ෆෝම් එකෙන්ද ක්‍රීම් ෆෝම් එකෙන්ද යූස් කරන්න කියලා හිතලා බලන්න. අනිත් එක La Roche-Posay කියන්නේ ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් එකක්. මේ තියෙන්නේ CeraVe එකේ Blemish Control Cleanser එක. ඉතින් Blemish තියෙන ස්කින් එකට ගොඩාක්ම ගැලපෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඔයාට පුළුවන් මේ ක්ලෙන්සර් එකත් එක්ක නයිසිනමයිඩ් එක යූස් කරලා ඉක්මනින්ම ඔයාගේ මූණේ තියෙන පිම්පල්ස් වගේ ප්‍රශ්න නැති කරගන්න. ඩ්‍රයි ස්කින් එකක් තියෙන ඔයාට තමයි මෙන්න මේ ඔයිල් ක්ලෙන්සර් එක CeraVe එකේ. ඊළඟට මේවා දකින්නේ CeraVe මොයිස්චරයිසින් ලෝෂන් එක. මේකේ විශේෂත්වය SPF අන්තර්ගත වෙලා තියෙනවා. මේකප් එකක් දාන්න කලින් උනත් ඔයාට මේක යූස් කරන්න පුළුවන්. නෝමල් උනත් යූස් කරන්න පුළුවන්. මොයිස්චරයිස් එකත් එක්කම sun protection එක කවර් වෙනවා. මේ තියෙන්නේ CeraVe එකේ normal moisturizing cream එක. ඔයාට කැමති ප්‍රමාණවලින් මිලදී අරගන්න පුළුවන්. මෙන්න මේ උඩ පේන WhatsApp number එකට හරි මගේ official website එකට හරි ගිහිල්ලා ඔයාට කැමති ප්‍රොඩක්ට් එකක් පැරිස් වල ඉඳලා ලංකාවේ ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේ දැන් දකින්නේ Nivea එකේ Q10 moisturizer එක. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මේක තෝරගද්දි. මේක made in France. එහෙම නැත්නම් made in Europe country එකක්. made in India නෙවෙයි. ඒක පටලව ගන්න එපා. collagen boost කරන මේ moisturizer එක ඇත්තටම ගාලා බලන්න ඕනේ කොහොමද වෙනස කියලා හොයාගන්න. මේ තියෙන hair serum එකක්. hair fall වලට ගොඩාක් හොඳයි. මෙන්න මේ serum එක ඕනමයි කියලා රික්වෙස්ට් කරා නාංගි කෙනෙක්. ඉතින් එයා මේකත් එක්කම මේකේ shampoo එකත් පාවිච්චි කරනවා. ඉන්න මම පෙන්නන්න. මේ තියෙන shampoo එක, මේ තියෙන serum එක, මේ දෙකම එකට පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ කොණ්ඩේ ඉක්මනින් වවා ගන්න වගේම ගැලවිලා යන කොණ්ඩේ අනේක නතර කරගන්න. මේ තියෙන L'Oreal Paris එකේ ෂැම්පූ වර්ග 3ක්. ඉතින් මේ ගැන මම මීට කලින් ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඔයගොල්ලන්ට මතකත් ඇති. ඉතින් මේ ඕනම ප්‍රොඩක්ට් එකක් ඕඩර් කරන්න ඕන කලින් වගේම මෙන්න මේ මගේ වෙබ්සයිට් එකට හරි මගේ WhatsApp නම්බර් එකට හරි එන්න. එහෙනම් bye.